අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වගේ ෆෝන් එකට ගැලපෙන හොඳම චාර්ජර් එකක් කොහොමද තෝරගන්නේ කියන එක. ඒකට හේතුව තමයි වර්තමානයේ වෙනකොට ගොඩක් ෆෝන් එනකොට ඒකට අදාළව චාර්ජර් එකක් ඉන්නේ නැහැ. එතකොට එහෙම වුණොත් අපි වෙනම චාර්ජර් එකක් මිලදී ගන්න ඕන. නමුත් සමහර ෆෝන් වල තාමත් චාර්ජර් එකක් දෙනවා. මේ චාර්ජර් එකක් නොදෙන ෆෝන් වලට තමයි මේක ගොඩක්ම අදාළ වෙන්නේ. සහ ඔයාගේ තියෙන චාර්ජර් එක පිච්චුනොත් ඔයාලා චාර්ජර් එකක් ගන්න. ඒ වෙලාවට ඔයා කොහොමද චාර්ජර් එකක් තෝරගන්නේ කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි මෙච්චරටම ෆෝන් එකට චාර්ජර් එකක් වැදගත් වෙන්නේ කියලා බැලුවොත් එහෙම ක්වොලිටි චාර්ජර් එකක් කියන්නේ ඔයාගේ ෆෝන් එකේ හදවත වගේ තියෙන බැටරියේ ප්‍රොටෙක්ෂන් එක. ඔයාගේ චාර්ජර් එකේ ක්වොලිටි එකෙන් අඩු නම් ඔයාගේ බැටරි එක ඩැමේජ් වෙන්න තියෙන ප්‍රමාණය ඉඩකඩ බොහොම වැඩි. ඔයාගේ චාර්ජර් එක බොහොම හොඳ ක්වොලිටි එකක් තියෙන එකක් නම් ඔයාගේ බැටරි ඩැමේජ් වෙන්න තියෙන ප්‍රමාණය ඉඩකඩ ඉතාම අඩුයි. ඒ හින්දා තමයි අපි කියන්නේ ඉතාම හොඳ ක්වොලිටි එකකින් චාර්ජර් එකක් තෝරගන්න ඕන කියලා. හරි දැන් මේ මගේ අතේ තියෙන චාර්ජර් දෙක බැලුවොත් එකක් ඔරිජිනලිම ෆෝන් එකට හම්බෙන චාර්ජර් එකක්, අනිත් එක තර්ඩ් පාර්ටි කම්පැනි එකකින් ගහන චාර්ජර් එකක්. හරි දැන් අපි මේ චාර්ජර් දෙක වෙන වෙනම බැලුවොත් එහෙම මේක තියෙන්නේ මොන ෆෝන් එකකට එන මොන කම්පැනි එකකින්ම ගහන ඔරිජිනල් චාර්ජර් එක. එතකොට මේකේ අපිට බලා ගන්න පුළුවන් මේක වොට් 10 චාර්ජර් එකක්. එතකොට මේක සාමාන්‍ය චාර්ජිං ස්පීඩ් එකක් තියෙන ෆෝන් එකකට එන චාර්ජර් එකක්. එතකොට සාමාන්‍ය චාර්ජිං ස්පීඩ් එකක් තියෙන ෆෝන් එකකට නම් මේ වගේ වොට් 10 චාර්ජර් එකක් ප්‍රමාණවත්. ඊට පස්සේ මේක අපිට බලා ගන්න පුළුවන් මේ CE සර්ටිෆිකේෂන් එක එහෙම තියෙනවා මේකට. හරි. එතකොට වැදගත්ම දේ තමයි මේක ඔරිජිනල් කම්පැනි චාර්ජර් එක කියන එක. එතකොට මේක අපිට බය නැතුව යූස් කරන්න පුළුවන්. එතකොට මේකේ මෙයාලා මේ හදලා තියෙන මැටීරියල් එක පවා ප්‍රොටෙක්ෂන් තියෙන මැටීරියල් එකක්. ඕවර් හීටින් වලට ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද මේක ඔරිජිනල්ම චාර්ජර් එක. එතකොට ඔයාලට මේ වගේ චාර්ජර් එකක් බය නැතුව ඔයාගේ ෆෝන් එකට යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය ෆාස්ට් චාර්ජින් නැති නෝබල් ෆෝන් එකකට මේ වගේ චාර්ජරයක් ගැලපෙන. ඊට පස්සේ මේ චාර්ජර් එකේ තියෙන්නේ සාමාන්‍ය USB port එකක්. C type එකක් නෙමෙයි. එතකොට මේක ටිකක් පරණ version එක භාවිතා වෙන චාර්ජර් එකක්. ඊළඟට අපි අනිත් චාර්ජර් එක සලකා බැලුවොත් මේක ඇවිල්ලා වොට් 25ක චාර්ජර් එකක්. මේක ෆාස්ට් චාර්ජින් වලට සුපර් ෆාස්ට් චාර්ජින් වලට පාවිච්චි වෙන්නේ. මේක හොඳ චාර්ජර් එකක්. මේ බ්‍රෑන්ඩ් එක හොඳ එකක්. මේ ජොයි රූම් කියන එක. එතකොට මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ දැනට චාර්ජර් එකක් හම්බෙන්නේ නැති Samsung වගේ ඩිවයිස් වලට මේ වගේ චාර්ජර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව තව Ugreen වගේ බ්‍රෑන්ඩ් එහෙමත් තියෙනවා. ඒවත් හොඳයි. ඊට පස්සේ Basis තියෙනවා. ඒවත් හොඳ බ්‍රෑන්ඩ්. ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කෝක පාවිච්චි කරත් වඩා සුදුසුම චාර්ජර් එක තමයි කම්පැනි එකෙන් දෙන ඔරිජිනල් චාර්ජර් එක. ඔයාලට පුළුවන් නම් කම්පැනිෙන් දෙන ඔරිජිනල් චාර්ජර් එකක් මිලදී ගන්න. මිල වැඩි වුණත් ඒක තමයි වඩාත් සුදුසුම. මේක USB C type port එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ වගේ ඒවා වෙළඳ පොලේ ෆේක් ඒවාත් ඕන තරම් තියෙනවා. සාමාන්‍ය මේවා ටිකක් බරක් චුට්ටක් තියෙනවා. මේක ඊට පස්සේ යූසර් මැනුවල් එකක් එනවා. මම ගද්දි මේ චාර්ජර් එකට මට අවුරුදු 3ක වොරන්ටි එකක් හම්බුණා. ඒ වගේ චාර්ජර් එකක් ගන්නකොට වොරන්ටි පීරියඩ් එක ඊට පස්සේ ඒකේ මිල ඊට පස්සේ යූසර් මැනුවල් එකක් ඊට පස්සේ මේ හම්බෙලා තියෙන මේ CE සර්ටිෆිකේෂන් එක ROHS සර්ටිෆිකේට් එක වගේ දේවල් තියෙනවාද කියලා බලන්න. ඊට පස්සේ ටිකක් අල්ලලා බලන්න මේක මැටීරියල් එක කොච්චර තදද කියලා. දැන් මේ මැටීරියල් ටිකක් තදයි. ඒ කියන්නේ මේක ෆයර් රෙසිස්ටන්ස් එකක් තියෙන චාර්ජර් එකක්. හීට් එක අඩු ඇති. ඇත්තටම මේ චාර්ජර් එක හීට් වෙනවා අඩුයි. එහෙනම් තමයි මේ චාර්ජර් එක ගැන විස්තර දෙන්නේ. ඉතින් ඔයත් චාර්ජර් එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ හොඳ චාර්ජර් එකක් මිලදී ගන්න. හැම වෙලාවෙම උත්සාහ කරන්න ඔරිජිනල් කම්පැනි චාර්ජර් එකක්ම මිලදී ගන්න. ඒක ඔයාගේ ෆෝන් එකට වඩාත් හොඳයි.